පෙර අවශ්‍යතාවය වූයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විෂයන් 3ක් සමත් වීම. එවැනි පුද්ගලයෙකු සමාජයට ආදර්ශවත් සේවාවක් ලබා දීමට සිටින පුද්ගලයෙකු බවට අමාත්‍යවරයාගේ මතය නම් අමාත්‍යවරයාට සමාදාන විනිශ්චයකාරයෙකු පත් කළ හැකි විධිවිධානද ඉවත් කර තිබෙනවා. නව රෙගුලාසි වලට අනුව සමස්ත ලංකා සමාදාන විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කිරීමට සුදුසුකම් ලබන පුද්ගලයෙකු අවම වශයෙන් වසර 5ක් පරිපාලන දිස්ත්‍රික් සමාදාන විනිශ්චයකාරවරයෙකු ලෙස කටයුතු කර තිබුවත් ගැසට් කරන ලද නව රෙගුලාසි යටතේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල හෝ දෙමළ යන විෂයන් සාම විනිසුරුවරයෙකු එහෙම නැත්නම් සමාදාන විනිශ්චයකාරවරයෙකු කිව්වහම බොහෝ දෙනෙක් පිළිගත් චරිතයක් තමයි ගමක ඉන්නේ. ඉතින් මේ ගැන සඳහන් කරද්දී ශ්‍රී ලංකාවේ සාම විනිසුරුවරයෙකුගේ කාර්යභාරය පිළිබඳව සඳහන් කරද්දී Justice of the Peace නැත්නම් JP තනතුර පිළිබඳව ගොඩක් දෙනෙක් දන්නා කියන කාරණා. නීතිය ක්‍රියාත්මක කිරීමට උපකාරී කිරීම සහ ප්‍රජාව තුළ සුළු ආරවුල් විසඳීම ආදියද ඇතුළත් වන මේ තනතුර ඔවුන්ගේ කාර්යභාරය සමාජයේ ජීවත් වීමේ තියෙන සුබදායී තත්ත්වය මත තමයි පවරනු ලබන්නේ. අධිකරණමය කටයුතු වලදී විශේෂයෙන් සහතික කිරීම ලේඛන ගැන සඳහන් කරද්දී උපැන්න සහතික, විවාහ සහතික, රියදුරු බලපත්‍ර වැනි පිටපත් සනාථ කිරීම පිළිබඳව ඔවුන්ගේ සහතික කිරීම වළංගු වෙනවා. විශේෂයෙන් විභාග කටයුතු වලදී ලේඛන කටයුතු අනුමත කර ගැනීම පුද්ගලයෙක් විදියට ගමක ජීවත් වන අවස්ථාවන්හිදී හරි වැදගත් වෙනවා. ඒ කියන කාරණාවත් එක්කම නිල ලිපි ලේඛන වලට අත්සන් කිරීම කියන ප්‍රධාන කාරණාව කරගෙන ඔවුන් සුළු ආරවුල් විසඳීම ප්‍රජා මට්ටමේ සුළු ආරවුල් විසඳීම සමතකරණය සමත මණ්ඩලය කියන කාරණාවලදීත් යම් යම් ක්‍රියාකාරීත්වයන් දරනවා. හැබැයි පොලිස් කටයුතු වලදී ඔවුන්ගේ සහාය මෙන්න මේ විදිහට ක්‍රියාත්මක වන්නේ විමර්ශන වලට සහාය වෙනවා. පොලිසිය අවශ්‍යතාවලදී සාක්ෂි ලබා ගැනීමට හෝ ප්‍රකාශ සනාථ කිරීමට උදව් වෙනවා. ඒ වගේම බන්ධනාගාර චාරිකා බන්ධනාගාරවල රැඳවියන්ගේ තත්ත්වයන් පිළිබඳ සොයා බැලීමේ අවස්ථාව වැනි කාරණා සඳහන් කරන්නට පුළුවන්. ඒ වගේම ප්‍රජා සේවයන් ගැන ඔවුන් ගැන සඳහන් කරද්දී විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන් කාරණාවක් තමයි සාමය පවත්වා ගැනීම. ප්‍රජාව තුළ ආරවුල් හෝ ගැටුම් ඇතිවීමට මැදිහත් වීම තුළින් එය සමතයකට පත් කිරීම. ඒ වගේම උපදේශනය පුද්ගලයන්ට නීතිමය උපදෙස් ලබා දීම, නීතිය ක්‍රියාත්මක කිරීමට දායක වීම, පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම කියන කාරණා අතිශය වැදගත් වෙනවා. ඒ වගේම අධිකරණ බලය ගැන සඳහන් කරද්දී සාමවිනිසුරුවරුන්ට අදාළව සුළු අපරාධ සම්බන්ධයෙන් මූලික විභාග කිරීම වලට අප ලබා දීම බලය, ඒ වගේම නිශ්චිත බලතල විශේෂයෙන් හඳුන්වීමට නොහැකි වුණත් ඔවුන්ට ඉතා සුළු වරප්‍රසාද කිහිපයක් පමණක් එකතු වෙනවා. ඒ වගේම සාමවිනිසුරුවරුන්ගේ ශ්‍රී ලංකාවේ රජය විසින් පත් කරනු ලබන කාර්යයක් වන අතර නැත්නම් ගෞරවනීය තනතුරක් බවත් ඔවුන්ට ගෙවීමක් නොලැබෙන බවත් සැලකිල්ලට ගත යුතු බවත් ඒ වගේම ඔවුන්ගේ බලතල ශ්‍රී ලංකාවේ සාමවිනිසුරු ආඥා පනත Justice of the Law Peace Orders යටතේ නීතිගත කර ඇති බවත් විශේෂයෙන් සඳහන් වෙනවා. ඒ වගේම මීට අමතරව ඔබට මේ පිළිබඳව අදහස් දක්වීමට අවස්ථාව ලබා ගන්නවා. මෙන්න මේ විදියට 1896 නොවැම්බර් 2 කියන කාලවකවානුවේදී අපි බලාපොරොත්තු වෙනවා මෙහි ආරම්භයේ ප්‍රජා මට්ටමින් දායකත්වය ලබා දීමට ගමක පුරවැසියන්ට අවස්ථාව ලැබුණා. ඒ වගේම අත්සන් සහතික කිරීමේ කියන ප්‍රධාන කාරණාව ඔවුන්ට අදාළ වෙනවා. ඒ වගේම අපි කලින් සඳහන් කරා වගේ ලිපි ලේඛනවල නිල මුද්‍රා තබමින් එය සනාථ කිරීම, සත්‍ය පිටපත් කිරීම වැනි කාරණා සාමවිනිසුරුවරුන්ට අදාළ වෙනවා. සමතකරණයේදී ප්‍රජාව තුළ ඇතිවන සුළු ආරවුල්, උදාහරණ ඉඩම් ආරවුල්, යාබද ගැටුම්, ඒ වගේම පුංචි ආරවුල් සමතකරණය හරහා විසඳීමට මැදිහත් වීමටත් පුළුවන්කමක් තියෙනවා. ප්‍රජා උපදේශනයේදී පුද්ගලයන් හෝ පුද්ගල පවුල් වලට ආරවුල් විසඳීමට උපදෙස් ලබා දීමට කටයුතු කරනවා. මෙන්න මේ කියන කාරණාවලදී ඔවුන්ගේ සහාය වැදගත් වී තිබෙනවා. ගමක යම්කිසි වරප්‍රසාදිත පුද්ගලයෙක් තමයි නම් කරලා යවන්නේ. එයට ග්‍රාම නිලධාරීවරයා, විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ, ඒ වගේම පොලිසිය මැදිහත් වී මේ ක්‍රියාවලියට දායකත්වයක් ලබා දෙනවා. සාමය පවත්වා ගැනීම කියන කාරණාව ගැන අපි කලින් සඳහන් කරා. ගැටුම් වැළැක්වීම, ප්‍රජාව තුළ ගැටුම් හෝ කලහකාරී තත්ත්වයන් මගහැරවා
යහපත් වූ ජීවන රටාවකට පුද්ගලයන්ට අවස්ථාව ලබා දීම කියන කාරණා වැදගත් වෙනවා. ඒ වගේම මේ ගෞරවනීය තනතුරක් බවත් සාමමිනිසුරුවන් හට විශේෂිත ගෙවීමක් වැටුපක් නැති බව අපි කලින් සඳහන් කරා. ස්වේච්ඡාවෙන් සපයන ක්‍රියාවලියක් පත්වීම ලබා දෙන්නේ අධිකරණ අමාත්‍යාංශය සහ රජය විසින් පත් කරනු ලබන නීතිමය ක්‍රියාත්මක වීමක් තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ පත්වීම් කාලය පිළිබඳව සඳහන් කරද්දී මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේදී උරුම දීම වැනි කාරණා මෙයට අදාළ වෙනවා. මෙහිදී විශේෂයෙන් සැලකිල්ලට බඳුන් කරන කාරණාවක් තමයි වර්තමානයේ සාමමිනිසුරුවරුන්ට සාමදාන විනිශ්චයකාරවරුන්ට කොහොමද තමන්ගේ නිල පත්වීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නේ. අධිකරණ අමාත්‍යාංශය විසින් සාමදාන විනිශ්චයකරුවන්ගේ පත්වීම් පාලනය කරන රෙගුලාසි කිහිපයක් සංශෝධන කිහිපයක් එකතු කරලා තියෙනවා. ගැසට් කරන ලද නව රෙගුලාසි යටතේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල හෝ දෙමළ යන විෂයන්ට සහ තවත් ඕනෑම විෂයක් සඳහා සම්මාන සාමාර්ථ දෙකක් සහිතව එකවර විෂයන් 6ක් සමත් වී ඇති පුද්ගලයෙකු සාමදාන විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කිරීමට සුදුසුකම් ලබන බව තමයි සඳහන් කරන්නේ. ඒ වගේම පෙර අවශ්‍යතාවය වූයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විෂයන් 3ක් සමත් වීම. එවැනි පුද්ගලයෙකු සමාජයට ආදර්ශවත් සේවාවක් ලබා දීමට සිටින පුද්ගලයෙකු බවට අමාත්‍යවරයාගේ මතය නම් අමාත්‍යවරයාට සාමදාන විනිශ්චයකාරයෙකු පත් කළ හැකි විධිවිධානද ඉවත් කර තිබෙනවා. නව රෙගුලාසි වලට අනුව සමස්ත ලංකා සාමදාන විනිශ්චයකාරවරයෙකු ලෙස පත් කිරීමට සුදුසුකම් ලබන පුද්ගලයෙකු අවම වශයෙන් වසර 5ක් පරිපාලන දිස්ත්‍රික් සාමදාන විනිශ්චයකාරවරයෙකු ලෙස කටයුතු කර තිබුවත් එසේම නව රෙගුලාසි මගින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු විසින් නිකුත් කරන ලබන වෛද්‍ය සහතිකයක් අවශ්‍ය වන අතර එම පුද්ගලයාගේ හොඳ සෞඛ්‍ය තත්ත්වය සනාථ කිරීමට වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතු වෙනවා. එමෙන්ම නව රෙගුලාසි යටතේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීම විශේෂිතම ලියාපදිංචි වෛද්‍යවරයෙකුගෙන් නිකුත් කරන ලද වෛද්‍ය සහතිකයක් ලබා ගැනීම මෙන්ම මීට පෙර වෛද්‍ය සහතිකයක් අවශ්‍ය නොවීමත් විශේෂත්වයක්. නමුත් වර්තමානයේදී ඒ අවශ්‍ය වෙනවා. සාමමිනිසුරුවරයෙකු ඉල්ලා අසුවේ නම් අත්හිටවනු ලැබුවේ නම් හෝ පත්වීම අවලංගු නොකළෙහොත් මීට පෙර ජීවිත කාලය පුරාම එම තනතුර දැරීමේ හැකියාව තිබුණා. කෙසේ වෙතත් නව රෙගුලාසි යටතේ සාමදාන විනිශ්චයකාරවරයෙකු පත්වීම් වයස අවුරුදු 75 වන තෙක් වළංගු වෙනවා. සීමා කරලා තිබෙනවා. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ එක් විෂයක් හෝ සමත් වී තිබීමත් අනිවාර්ය වෙනවා. ඒ සමස්ත ලංකා සාමමිනිසුරුවරයෙකු බවට පත්වීම සඳහා. විශේෂයෙන් සඳහන් කරද්දී පුද්ගලයෙකු අවම වශයෙන් වසර 5ක් හෝ පරිපාලන සේවයේ සිටීම තමයි එහි පරිපාලන දිස්ත්‍රික්කයේ සඳහා සාමමිනිසුරුවරයෙකු වශයෙන් කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ සමස්ත ලංකා සාමමිනිසුරු තනතුර සඳහා. කාරණා තමයි සාමදාන විනිශ්චයකාරවරයෙකු සඳහා වන වර්තමානයේ බලපැවැත්වෙන නීති රෙගුලාසි වන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව ඔබට විශේෂයෙන් සඳහන් කරන්න. JP කමක් ගන්න තියෙන අයට සුදුසුකම් වෙනස් වෙනවා කියන සිරස්තලයේ යටතේ තමයි අපි ඔබට ඒ විශේෂිත දැනුවත් කිරීම සිදු කරේ. JP කමක් එහෙම නැත්නම් සාමදාන විනිශ්චයකාරකමක් ලබා ගන්න සිටින අයෙකුට මේ පණිවිඩය අතිශය වැදගත් වේවි. ෂෙයා කරන්න, ඒ විතරක් නෙමෙයි කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. සම්පත්ම YouTube channel එකෙන් ඔබට මේ වගේ වටිනා වීඩියෝ ගණනාවක් අපි පෙළගස්වනවා. බලාපොරොත්තු වෙමින් ඉන්න. ආයුබෝවන්.